අනියන් සම්බන්ධතා මේක ගැන මම මෙහෙමම කියන්නේ. ඒ කියන්නේ අර තමන්ගේ බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක, තමන්ගේ ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ළඟට යන එක. මම දන්නේ නැහැ ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක. නමුත් මේ අපේ සංස්කෘතිය ඇතුලේ යහපත් පෞල් පසුබිමක් නඩත්තු වෙන්න ඒවා වළකින්න දෙපැයිනේ. తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට අතවනන්න එපා. මොකද ඒ තුලින් සැකය ඇති වෙනවා. සැකය තහවුරු වෙනවා. අය කොහොමද අර බිරිඳයි ස්වාමියේකට බත් ටිකක් කන්නේ? කොහොමද ඒකට නිදාගන්නේ? දෙන්න දෙපැත්තට ඇදෙනවා. කවුද පීඩාවටපත් වෙන්නේ? දරුවෝ. ඇයි එහෙම කරන්නේ? කවදාවත් එහෙම කරන්න එපා. එහෙම නොකර ඉන්න බැරි නම් මම කරන යෝජනාව තමයි කසාද බඳින්න එපා. සබ්බ පාපස්ස අකරණ. සියලු බුදුවරුන්ගේ අනුශාසනාවෙන් මේක ඉවර කරන එක හොඳයි. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය අයියගේ